ආයුබෝවන් සුබ දවසක් වේවා අපේ රත්තරන් දුවල පුතාලට. ඉතින් අද අපි ඔයගොල්ලන්ට උගන්වන්න හදන්නේ මොකක්ද කියලා මම කල්පනා කරගෙන මම මග එනකොට ගාක හිටියා කුරුල්ලෝ රංචුවක්. හැබැයි රංචුවේ හිටියා කුරුල්ලෝ මං හිතන්නේ 12 දෙනෙක් විතර හිටියා. ඉතින් මට ඕන කරලා තිබ්බා මුන්ගේ කකුල් ටික ගණන් කරගන්නේ කොහොමද කියලා හිතාගන්න. 1 2 3 4 ගණන්. එහෙම ගණන් කරනවාද කුරුල්ලෝ ගණන් කරලා දෙකෙන් ಗುಣ කරනවාද කියලා මට හිතුණා. මම ඉස්කෝල යන කාලේ දෙකේ චක්‍රේ තන් ගුණන වගුව දන්න හින්දා මම කළ වැඩේ මොකක්ද දන්නවද? ගණන් කරා කුරුල්ලෝ ගන්න. කුරුල්ලෝ හිටියා 12ක් 10ක් හිටියා කිව්වම අපි. කුරුල්ලෝ 10ක් හිටියා දෙකේවත් 10යි කකුල් 20යි කියලා මං හිතාගත්තා. ඒ නිසා අද අපි ගණිත පාඩමකට එන්නයි හදන්නේ. අපි දන්නවා එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම කියන ගණිත කර්ම 4 3 4 5 ශ්‍රේණි 3ටම අදාළ ජීවිතේටම අදගත් වෙන කතන්දරයක්. එමෙතන් ගණිත කර්ම 4ක්. අද අපි විශේෂයෙන් කතා කරන්නේ ගුණ කිරීම ගැන. ගුණ කරන්න නම් ගුණන වගුව අත්‍යවශ්‍යමයි. ගුණන වගුව නැතුව අපි කිසි කෙනෙකුට ගුණ කිරීම කියන පාඩම ගොඩදා ගන්න හම්බ වෙන්නේ නැහැ. නිවාඩුවක් තියෙන වෙලාවක අපි හැමෝම කරන්න ඕන දේ තමයි මේ පොඩි පොඩි ගණන් හදන එක. දැන් දෙමාපියොත් මේ වැඩසටහන නරඹනවා. ඒ නරඹන අයටත් මම මේ කියන්නේ වැඩිහිටියන්ට දරුවොත් එක්ක ඉන්න ගමන් විවේක කාලෙදී නිදා ගන්නකොට දෙවරක් 1 2යි දෙවරක් 2 4යි දෙවරක් 3 6යි ඒ වගේ අපි කියලා දෙනවා නම් නිතර ඒගොල්ලන්ට මනෝමය ගණිත හැකියාව වැඩි වෙනවා. හැබැයි මනෝමය ගණිත හැකියාව අත්‍යවශ්‍යයි ගුණ කිරීම සඳහා. එහෙම නැතුව අපිට හදන්න බෑ. ඒක ඔයගොල්ලෝ මතක තියාගන්න පුතේ ගුණන වගුව පාඩම් කිරීම අතිශයින් වැදගත්. අපි අද ගණන් හදනකොට තේරෙයි මෙහි තියෙන වැදගත්කම. ඉතින් අද අපි කරන පාඩමත් එක්ක මේ වැඩේ පටන් ගමු. ඕගොල්ලෝ නම් කියන්නේ මේකට දැරිස කියලා. අපි මේ ගුණ කිරීමේ වගුව අපි සම්පූර්ණ කරලා යමු. එක් වාරයක් 2 2යි, එක් වාරයක් 3 3යි, එක් වාරයක් 4 4යි, එක් වාරයක් 5 5යි. දෙවාරයක් 2 4යි, දෙවාරයක් 3 6යි, දෙවාරයක් 4 8යි, දෙවාරයක් 5 10යි. තුන් වාරයක් 2 6යි, තුන් වාරයක් 3 9යි, තුන් වාරයක් 4 12යි, තුන් වාරයක් 5 15යි. හතර වාරයක් 2 8යි, හතර වාරයක් 3 12යි, හතර වාරයක් 4 16යි, හතර වාරයක් 5 20යි. පස් වාරයක් 2 10යි, පස් වාරයක් 3 15යි, පස් වාරයක් 4 20යි, පස් වාරයක් 5 25යි. හය වාරයක් 2 12යි, හය වාරයක් 3 18යි, හය වාරයක් 4 24යි, හය වාරයක් 5 30යි. හත් වාරයක් 2 14යි, හත් වාරයක් 3 21, හත් වාරයක් 3 21යි, හත් වාරයක් 4 28යි, හත් වාරයක් 5 35යි. අට වාරයක් 2 16යි, අට වාරයක් 3 24යි, අට වාරයක් 4 32යි, අට වාරයක් 5 40යි. නව වාරයක් 2 18යි, නව වාරයක් 3 27යි, නව වාරයක් 4 36යි, නව වාරයක් 5 45යි. දහ වාරයක් 2 20යි, දහ වාරයක් 3 30යි, දහ වාරයක් 4 40යි, දහ වාරයක් 5 50යි. එතකොට මමත් මේ ටික කළේ මනෝමය ගණිතයෙන්.
හිතේ තියාගෙන. නිසා ඕගොල්ලොත් පාඩම් කළොත් තමයි ගුණන වගුව මෙහෙම ලියා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒක මතක තියාගන්න හැමෝම. දැන් මේ පැත්තට බැලුවාම හම්බෙනවා 2 4 6 8 10 12 14 16 18 20. තුනේ ගුණන වගුව ගත්තොත් 3 6 9 12 15 18 21 24 27 30. හතරේ ගත්තොත් 4 8 12 16 20 24 28 32 36 40. පහේ ගත්තොත් 5 10 15 20 25 30 35 40 45 50. එසා අපි ඒ පැත්තට මේ පැත්තට කොයි පැත්ත වුණා කමන්නේ හරියටම මේ ගුණන වගුව නම් හිතේ තියාගන්න ඕනමයි. අපි අමු පළවෙනි ප්‍රශ්නෙට අපෙන් අහන්නේ 20 ලැබුණේ කෙසේද? 20 ලැබුණේ කෙසේද? 20 තියෙනවා තැන් දෙකක. මම මේ පාට ගන්න එකක්. right. මේ තියෙන්නේ 20. හරිද? හරි. එතකොට මේ 20 පහ මෙහෙම ගිහිල්ලා මෙහෙම හමුනහම පස්වාරයක් 4 සමානයි 20යි. 4ෙන් ගත්තොත් 4 වාරයක් 5 20යි. දෙකම හරි. දෙපැත්තටම හරි. දෙවෙනි එකෙන් අහනවා 28 ලැබුණේ 28 ලැබුණේ 28 කියන්නේ මෙන්න මෙයා. හත් වාරයක් 4 28යි. 7 වාරයක් 4 28යි. ඊළඟට අහන්නේ අපේ මොකද්ද 25 ලැබුණේ කෙසේද? 25 තියෙනවා 5 10 15 20 25 මෙන්න මෙතන. අපි ඊටු ටික මකලා දාමු. මෙයා එපා. දැන් අපි ගාව තියෙන්නේ 25 විතරයි. 25 ලැබෙන්නේ 5 අපි දිගේ ගියාම මේ 5යි හමු වන තැන 25ක් තියෙනවා. එහෙනම් පිළිතුර 5 වරක් 5. 5 වාරයක් 5 25යි. 5 වාරයක් 5 25යි. 50 ඊළඟට. අපි යනවා 50 හොයාගෙන. 50 ඉන්නවා මෙතන. හරි. එතකොට එයත් එනවා කොහමද? 10 5ක්. 10 වාරයක් 5. 10 වාරයක් 5 50යි. ඊළඟට කියනවා අපිට 40 ලැබුණේ කෙසේද? 40 ලැබුණේ කෙසේද? හතලිය කියන්නේ මෙන්න මෙතන. මේ තියෙන්නේ 40. අපි බලමු එයා කොහෙද ඉන්නේ කියලා. අපි 40 ඉන්නේ 8 දිගේ ගිහිල්ලා 5ත් එක්ක හමු වෙන මෙන්න මෙතන. එන අපි ලියනවා 8 වාරයක් 5 සමානයි 40යි. එනම් පැහැදිලි මෙවා කරන්න නම් මම පුනපුනා නැවත නැවත නිතර අද දවසේ කියන්නේ මේ ගණිත කර්මය අතිශයින් වැදගත් ගුණ කිරීම. අදයි පාඩම මේකයි අපි පළවෙනි කොටස
ඉවරයි අපි දෙවෙනි එකට එනවා. මේක ටිකක් කතන්දරයක්. හරිද? මේ කතන්දරයට ටිකක් මේ කියන්නේ ඩොමිනෝස් ක්‍රීඩාව. පටලවා ගන්න එපා. කෙනෙකුට බැලුව බැලම හිතනවා 7 වරයි මේ මොකද 10 වරක් 2 2යි 7 වරක් 2 20යි සර්ට පිස්සුද කොහෙද 5 වරක් 2 14යි 8 වරක් 2 10යි ඈ මොකද්ද මේ 7 වරක් 3 30යි 1 වරක් 4 21යි මේක දිහා බලලා පිස්සු හදා ගන්න එපා ඒක එහෙම එකක් නෙවෙයි දැන් අපිට මේක අපිලිවෙලයි වගේ පේනවා ඉනිසා අපි පිළිවෙලකට හදනවා මොනවද තියෙන එකේ පළවෙනි එකේ 7යි 2යි තියෙනවා මුලින් තියෙනවා 10යි 2 තියෙනවා මෙන්න මේ වගේ මේවා ඩොමිනෝස් කියලා මේ කාඩ් එකක් මේ කාඩ් එකත් එයින් එකක් මේ කාඩ් එකත් එයින් වෙතින් කාඩ් තුනක් මම අර ගෙහලා තියෙනවා ඒත් මේ කාඩ් තමයි ඩොමිනෝස් ක්‍රීඩාව දැන් මේ ගුණන වගේ නැත්තම් මේ ගුණ කිරීම පුරුදු කරන්න අපෝගලගේ පන්තියේ පන්ති බාර ගුරුතුමා ගුරුතුමී මේ වගේ කාඩ් හදන් එනවා 35ක් 40ක් නේද? පන්තියේ ඉන්න සංඛ්‍යාවට. ඒගොල්ලෝ ඔක්කොම මේ කාඩ් එක ගන්න දෙනවා. දීලා කියනවා මේ ගණිත කර්මයට අනුව ඉක්මනට හැඩ ගැහෙන්න කියලා නේද? මුලින්ම ගණිත කර්මයට අනුව හැඩ ගැහෙන්න කියලා අපිට කියන්නේ. එතකොට තියෙන දැන් කීයද අපි ගාව තියෙනවා 5 2යි ඊට පස්සේ එහෙම දෙන්නේ 5 2යි මේ පැත්තට එනවා අපි දැන් අනිත් පැත්තට එන්නේ මේ කාඩ් එක හැදෙන්න පුතා මෙන්න මෙහෙම මම ගන්න පෙන්නුවොත් මේ කාඩ් එක එන්නේ මෙතනට එතකොට එන්නේ මෙයා මෙතනට රයිට් ඔය මම පෙන්නන්න මෙන්න මෙහෙමයි කාඩ් එක එන්නේ දැන් මට පෙන්නන්න විදිහක් නෑ ඔයාලට මේ අර ඉස්කෝලේ කරන විදිහට මට පෙන්නන්න පස්ස ඒවා දෙකක් 10 දෙකේව 10ක් දෙකේ 10ක් 20යි දෙකේ 7ක් 14යි දෙකේ 5 කොහොම වටේම ශිෂ්‍යෝ මේක පිළිවෙලට හදාගෙන ගියා මේගොල්ලෝ මාරුවේ මේක ලොකු ලස්සන ක්‍රීඩාවක්. දැන් අපේ මේකට අනුව මේ කොටසට අනුව අය බැලුවොත් එහෙම කොහොමද එන්නේ? මුලින් එන්න ඕනේ කීවෙනේ මං දැම්මොත් මේවට නම් මම නම් කරනවා මේක A කාඩ් එක මෙයා B මෙයා C මෙයා D මගේ හැම කාඩ් එකක්ම ABCD කියලා නම් කරනවා ABCD බලා ගන්න හැමෝම මම නම් කරනවා හැම කාඩ් එකක්ම A B මම මේ ලියන අතරේ ඕගොල්ලන්ට පුළුවන් නම් මේ ක්‍රීඩාව කරන්න දක්ෂයෝ ඉන්නවා අපි අතරේ බලමු මේ ක්‍රීඩාවේ ජය ගන්නේ කවුද කියලා ඔන්න පටන් ගන්න ටක් ගාලා ලියා ගන්න ඔන්න බලමු මාත් එක්ක කරලා ජය ගන්න එක්කෙනා කවුද කියලා මම ලියන්න ඉස්සෙල්ලා පුළුවන් නම් ඊළඟට යන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මේ කාඩ් ටික ඇඳගෙන මාත් එක්ක එන්න බලන්න right අපිට පේනවා අපි හරියට හැදුවොත් මෙන්න මේ D කාඩ් එක ගේන්න ඕනේ මෙතනට D කාඩ් එක ගේන්න ඕනේ මෙතන නැත්නම් A කාඩ් එක එන්න ඕනේ මෙතනට එහෙම ගමු අපි A කාඩ් එක එනවා කියන්නේ 2 දෙක ඊට පස්සේ තියෙන්නේ 10 2 10 ගුණ කිරීම 2 දැන් මේ පැත්තට එන්නේ 10ව දෙකක් 20යි 20 තියෙනවා මෙතන ඒකත් එක්ක ඉන්නේ 7 ගුණ කිරීම 2 දෙවරක් 7 14යි 100ක මෙතනට එනවා 14 තියෙන්නේ 5 ගුණ කිරීම 2ත් එක්ක ඒකට D ඉන්නවා 5 වරක් 2 10යි එහෙනම් 10ට එනවා 8 වරක් 2යි ඉතින් තව ළමයි ඉන්නවා මෙහෙම තියාගෙන යනවා මම එකයි කිව්වේ
බැලූ බැල්මට වෙනසක් තිබුණාට ඔබට පුළුවන් ලස්සනට මේ වැඩේ කරන්න. දැන් මම මේ කතා කරන අතරතුර දෙවෙනි එක ලියා ගන්න පුළුවන් හැමෝටම. දෙවෙනි එක ලිව්වහම අපි බලමු කොහොමද එන්නේ කියලා. මුලින් දාගමු අපි අග කාඩ් එක. අපි දැන් කාඩ් වල බැලුවොත් එහෙම A කාඩ් එක මෙතන තියෙනවා. මේ A කාඩ් එක නේද? එතකොට 7 2 කියන්නේ B කාඩ් එක. 5 2 කියන්නේ C කාඩ් එක. 8 2 කියන්නේ D කාඩ් එක. ඕනනම් කාඩ් හදාගෙන බලන්න පුළුවන්. ඉස්කෝලේ යාළුවෝ කට්ටියක් එක්ක කරන්න හොඳ ක්‍රීඩාවක්. අද දවසේ ඔයගොල්ලෝ අදට ඉස්කෝලේ යන ඉස්සෙල්ලා හවසට මේ වගේ කාඩ් ටිකක් අරන් ගිහලා අපි මේ අලුත් සෙල්ලමක් කරමු. POTV නාලිකාංක 205 විදෙසෙන් ගන්නවා මගේ යාළුවේ මෙන්න විදිය ක්‍රීඩාවක් අපි එක කරලා බලමුද කියලා හෙට ඉස්කෝලේ ගිහිල්ලා කරන්න පුළුවන්. සෞන්දර්ය මේක ඉගෙන ගත්තම අඟහරුවාද ගිහිල්ලා යාළුවොත් එක්ක කරන්න පුළුවන්. මිසුත් කියයි මාත් එක්ක ඔයගොල්ලන්ට කළේ කියලා. නමුත් අපි අමතර කාලයෙන් යාළුවොත් එක්ක කතා කර කර ඉන්නවට වැඩිය හොඳයි 5 අය විභාගේ ළඟ නිසා මේ වගේ ක්‍රීඩා කරාම ගොඩක් දියුණු වෙන්න පුළුවන් ගණිත හැකියාව. දැන් අපි එනවා දෙකට. ඒක දිනවා 7 ගුණ කිරීම 30 1 ගුණ කිරීම 3 8 වරක් 3 10 වරක් 3. දැන් මම කිව්වා අපි අග කාඩ් එක හදා ගන්නවා. අපි අග කාඩ් එක හදා ගන්නවා 8 වරක් 3ට ඉන්නවා 24 ගැලපෙනවා. එහෙනම් අපි 8 වරක් 3 මෙතනට දාලා මෙතනට 9 ඉන්නේ කාඩ් එක. කාඩ් එක C. දැන් ලේදි 3 වරක් 8 24යි. එයත් එක්ක ඉන්නවා 10 වරක් 3. 3 වරක් 10 30යි. එයත් එක්ක ඉන්නවා 7 වරක් 3. 7 වරක් 3ත් එක්ක ඉන්න 21 ඉන්නවා. මෙතන ඒ ඉන්නේ 1 වරක් 3ත් එක්ක. එනම් මුලින් C කාඩ් එක ගත්තා 10 3 කියන්නේ D කාඩ් එක මෙතනට ආවා. 7 3 කියන්නේ A කාඩ් එක මෙතනට ආවා. 1 3 කියන්නේ B කාඩ් එක මෙතනට ආවා. එතකොට 3 වරක් 8 24යි 3 10ක් 30යි 3 7ක් 21යි 3 1ක් ඔහොම යාළුවන්ට වටේට යන්න පුළුවන්. ඉස්සෙල්ලා මං කිව්වා ඔයගොල්ලෝ හැමෝම ක්‍රීඩාව කරන්න පුරුදු වෙනවා. අපි තව එකක් බලමු. ඒකේ තමයි ඉන්නේ 4 9 24 3 වරක් 8 4 වරක් 3 3 වරක් 5. දැන් ඔය එක සම්බන්ධයක් අපි හොයා ගන්න ඕනේ. එතකොට මෙතන තියෙනවා 3 8ට 24 තියෙනවානේ. එහෙනම් අපි ලියමු 3 ගුණ කිරීම 8 සම 8 ඊට පස්සේ 8 ඔන්න මේ කාඩ් එක. මේ කාඩ් එක B. 3 වරක් 8 24යි 24 කාඩ් එක A 24යි. එයත් එක්ක ඉන්නවා 4 ගුණ කිරීම 9. 4 9 36 මෙතන ඉන්නවා C. 36ක් එක්ක ඉන්නවා 4 ගුණ කිරීම 3. 4 3ක් 12යි. එයත් එක්ක ඉන්නවා 3 ගුණ කිරීම 5. ඒ කාඩ් එක D. එහෙනම් අපි කාඩ් මාරු කර කර මේ නිවැරදි ගණිත කර්මය තුල යන රටාව අපි ඉගෙන ගන්නවා. 3 අග ඉඳන් එන්නේ දෙවරක් 10 20යි, දෙවාරයක් 7 14යි, දෙවාරයක් 5 10යි, දෙවාරයක් 8 ඔහොම යන්න පුළුවන්. ඊළඟට 3 වාරයක් 8 24යි, 3 වාරයක් 10. මොකද එහා පැත්තේ කාඩ් එකේ තව එක්කෙනෙක් ඉන්නවා ඈ. එයා කවුද කියලා දන්නේ නැහැ අපි. 3 10ක් 20යි, 3 7ක් 21යි, ආයි මේ පැත්ත දිගට ඉන්න පුළුවන්. ඊළඟට අපි 3 වෙනියට කරා 8 3ක් 24යි, 4 9ක් 36යි, 3 4ක් නැත්නම් 4 3ක් 12යි. ඒ කාඩ් එක ඉවරයි. දැන් ඊළඟ කාඩ් දෙක මං හදන්නේ වෙන විදිහකට. දැන් කාඩ් එක වෙනස් වෙනවා මේ. වෙනසකුත් තියෙනවා. අපි ABCD කියලා නාම කරලා තියෙනවා. ඒක යන්නේ අනිත් පැත්තට. අපි ඒක යනවා මුල ඉඳලා අගට. මං ගන්නවා 7 35 35 මේක ගන්න හැදිලා තියෙන්නේ මේ.
4ක් 5 35යි 6 වරක් 5 30යි. එහෙනම් අපි මුලින්ම ගන්නු මෙහෙම. 7 5 5 ඊපස්සේ 7 ගුණ කිරීම 5 7 5ක් 35යි 6 ගුණ කිරීම 5 6 ගුණ කිරීම 5 30යි 30ත් එක්ක 8 ගුණ කිරීම 5 40යි. එයා ඉන්නවා ඒ කාඩ් එකේ 40ත් එක්ක ඉන්නවා 2 ගුණ කිරීම 5. එහෙම තිබ්බනම් ඊළඟට 10ත් එක්ක පටන් අරන් යන්න දෙවිතර 5 7 5 කියන්නේ B කාඩ් එක මෙතන, C කාඩ් එක මෙතන, D කාඩ් එක මෙතන, A කාඩ් එක මෙතන. අපි ආයෙ ඉවර කරලා ආයෙ බලමු නැවත වරක් ආපහු රිවිෂන් එකක් කරන්න බලමු. ඊළඟ එකේ තියෙන්නේ 15 9 5 10 3 5 4 4 5 40 4 5 45 5 ගුණ කිරීම 8 15 9 ගුණ කිරීම 5 මොකක් හරි සම්බන්ධයක් අපි හදාගන්න ඕන. 3 5ක් 15යි 15යි මෙතන 15ක් වෙන අපි ආවම බලන්න. 10 3 5 10 3 ගුණ කිරීම 5 3 5ක් 15යි හරි ඒ කාඩ් එක අපි මෙතනට ගත්තා. 10 3 5 කියන්නේ B කාඩ් එක මාරු කරා මෙතනට 15 9 ගුණ කිරීම 5 9 5ක් 45යි එයා ඉන්නවා කා එක්කද එයා ඉන්නවා 5 ගුණ කිරීම 8ත් එක්ක 5 8 40යි ඉන්නවා එයා C කාඩ් එකේ එයා 4 ගුණ කිරීම 5 ලස්සනයි නේද ඒ වැඩි දැන් තේරෙනවද ඔයගොල්ලන්ට ඒක ඉතා ලස්සන පාඩමක් right 15 9 ගුණ කිරීම 5 දැන් අපි කරේ ඔය ඩොමිනෝස් ක්‍රීඩාව ඩොමිනෝස් මුල ඉඳන් බැලුවොත් අපි 2 10ක් 20යි 2 7ක් 14යි 2 5ක් 10යි 3 8ක් 24යි 3 10ක් 30යි 3 7ක් 21යි ඊළඟට අපි බැලුවා 8 3ක් 24යි 9 4ක් 36යි 3 4ක් 12යි එකම චක්‍ර ගුණන වගුවෙන් තියෙන්න පුළුවන් ගුණන වගුව මාරු වෙන්නත් පුළුවන් බන්ධනේ මාරු වෙන්න පුළුවන් හරි ඊළඟට තියෙනවා අපි වෙනස් කරාකෝ අපි ඊළඟ 2 7 5 නැහැ අනිත් එක්කත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ 7 ගුණ කිරීම 5 35යි 6 ගුණ කිරීම 5 30යි 8 ගුණ කිරීම 5 40යි තව කාට් තිබුණ යන්න තිබ්බා 3 ගුණ කිරීම 5 15යි 9 ගුණ කිරීම 5 45යි 5 ගුණ කිරීම 8 40යි හරි අපි යනවා අපේ ඊළඟ කොටසට දැන් මේ ගණන් ටික හදාගන්න ඕනේ අපිට දැන් අපි ಗುಣ කරන්න හදන්නේ ඒ ගණන් ටික හදන්න නම් අපි මේ ගණන් වල තියෙන ඇතුළත මේ ගාන ಗುಣ වෙන්නේ කෙසේද කියන හරි අවබෝධය ඔබට ලැබෙන්න ඕන මම අද පැහැදිලි කරලා දෙනවා මේ ಗುಣ කිරීමේදී අප විසින් කළ යුතු දේ නැත්තම් අපිට වරදිනවා. නොවරදින්න මං කියලා දෙනවා. හොඳට මතක තියාගන්න. දුවලත් පුතාලා කොහෙවත් යන්න එපා. වතුර බොන්න ඕන නම් වතුර එකක් ළඟ තියාගන්න. ගණන් ටික ලියා ගන්න අපි වෙලාවක් දෙන්නම්. මෙන්න මෙහෙමයි මේ කතාව සිද්ධ වෙන්නේ. දැන් අපි දන්නා සංඛ්‍යාවක් තියෙනවා 1යි 10යි. අපි තමු 42 ගුණ කරනවා 2. අපි සරලව හිතමු. 42 2ෙන් ගුණ කරනවා. 42 හැදෙන්නේ 40
එකතු කිරීම දෙක. ඒ කොහමද? 1 2යි 10යි 4යි. ඒ තමයි මෙයා හැදෙන විදිහ. ගුණ කරන්න තියෙන්නේ දෙකෙන්. හොඳට බලන්න. 2 2ක් 4යි. අපි ඒකේ පළමුව මොකද්ද කරේ? පළමුව 2 දෙකෙන් ගුණ කළා. පළමුව 2 දෙකෙන් ගුණ කළා. දැන් 2 ගුණ කරන්නේ 4ෙන්ද? ඔන්න ඔතන තමයි අපි අවබෝධ කරගත යුතු තැන. ඇත්තටම අපි ගුණ කරන්නේ 4ෙන්ද? බලන්න. මේ 4 වටිනාකම දෙනවා 40යි. එහෙනම් අපි 2 40ක් කීයද? 80යි. 2 40ක් 80. ඇතර වෙන්නේ මේක. දෙවනුව 2 40න් 2 40න් ගුණ කළා. 40න් ගුණ කළා. දැන් අපි මේ දෙක එකතු කරනවා. 4යි 8යි 84යි. තෙවනුව 3 වෙනුව කළේ අපි. තෙවනුව අපි කළේ 4 එකතු කළා 80ක්. එකතු කළා. 4ට 80ක් එකතු කළා. එහෙනම් මේ කතාවම අපි මෙහෙම ලියන්නේ දැන්. 42 ගුණ කිරීම 2 2 2ක් 4යි 2 4ක් 8යි 84යි. ගෙන යාම් නැති නිසා ඔයගලන්ට මේ කතාව දැනලා සරලව තේරෙනවා. ඒ නිසා මම දැන් මේක ගෙන යාමක් එක්ක එනවා. එතකොට බලන්න වෙන දේ පොඩ්ඩක් මම මකනවා. මේ කතාව අපි තේරුම් ගත්තේ නැත්නම් අපිට මේ මූලික දේවල් ටික නිකන් අත යාන්ත්‍රික වෙනව නැත්තම් මේක උනේ කොහොමද? මෙහෙම උනේ ඇයි? අන්න ඒක සොයා බලන්න අපි පුරුදු වෙන්න ඕන. නිකම්ම ගණන් හදන්නේ නැහැ අපි. දැන් බලන්න ඊළඟට තියෙන එක. දැන් මං හදනවා 47 ගුණ කිරීම 2 47 ගුණ කිරීම 2 දෙවාරයක් 4 මුලින්ම මොකද කරන්නේ අපි මේක බලමු 30 දෙන්නේ 40යි 7යි දෙකෙන් ගුණ දෙවරක් 7 14යි පළමුව මොකද කළේ පළමුව 7 දෙකෙන් ගුණ කළා ඊළඟට තියෙන්නේ 40 4 නෙවෙයි 40 40 දෙකක් 80යි දෙවනුව 40 දෙකෙන් ගුණ කළා 40 දෙකෙන් ගුණ කළා බලමු අපි තුන්වෙනුව මොකද කරන්නේ කියලා
14යි 80යි එකතු කරනවා 4යි 1යි 8යි 9යි මෙන්න බලන්න දැන් වෙනදී තෙවනුව 14 එකතු කරනවා 80ක් එකතු කර ඇත නේද එකතු කර ඇත දැන් අපි ඒ ගානත් මෙහෙම ලිව්වොත් 47 ගුණ කිරීම 2 දැන් අපි කියන්නේ වෙන විදියකට කොහොමද කියන්නේ දෙවරක් 14යි ඉතිරි එකයි මේ කතාව දැනගත්තේ නැත්තම් ඉතිරි වෙන්නේ එකයිද දෙවරක් 14 ඇතුලේ තියෙනවා 10 ඒවා ගොඩක් එයා ඉන්නේ 10 ගොඩේ මේ එකේවා මේ 10 ඒවා එයා ඉන්නේ 10 ගොඩේ 14න් අපි එකේ ගොඩේ එක්කෙනා තියලා එකයි කිව්වේ 10ක් ඉතිරි දැන් අපි ගුණ කරන දෙවරක් 4 8යි 1යි 9යි මොකක්ද ඒ උනේ දෙවරක් 4 8යි 1යි 9යි ඇත්තට මේක එහෙමද නෑ දෙවරක් 40 80යි 80යි 10යි 90යි අන්න ඒකයි මං කිව්වේ මේ ඇතුළත අපි දැනගත්තේ නැත්තම් වැඩක් නෑ මේ ගණන් හදලා මේ ඇතුළත් දැනගත්තොත් තමයි කෙනෙක් හරියටම ගුණ කිරීම කියන එක අවබෝධ කරගන්නේ ඒ නිසා අපි තව ගානක් හදමු ඒක කමක් නෑ කියලායි මට හිතෙන්නේ තව එක ගානක් අපි හදමු 438 අපි දෙකෙන් ගුණ කරමු ඒ කියන්නේ අපි දැන් ඉලක්කම් 3 සංඛ්‍යාවක් කොහොමද බලමු මම මේක මකා ගන්න මට වෙලාවක් දෙන්න පුතේ ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ බෝඩ් එකට නම් ඉක්මනට මකන්න බෑ අපි ඉන්නේ ඩිජිටල් ලෝකයක මේකේ අවස්ථාව දෙන්නේ මෙහෙම මකන්න ඔක්කොම එක සැරේ මකන්න දෙන්නෙත් නෑ මෙයා රයිට් අපි දැන් ඊළඟට බලමු මං ගා ගාන මම කියනවා ලියා ගන්න 438 දෙකෙන් දැන් අය බලමු මේ ගාන හදන්න 438 දෙකෙන් එකේවා 10 ඒවා 100 ඒවා 438 ගුණ කිරීම 2 මෙයා හැදෙන්නේ 10 ඒවා 4යි 100 ඒවා 4යි 400යි 10 ඒවා 3යි 30යි එකේවා 8යි 438යි 438යි දැන් මුලින් ගුණ කරනවා කීයද 8 දෙවරක් 8 16යි 8 දෙකෙන් ගුණ කර ඇත 8 දෙකෙන් ගුණ කර ඇත 8 දෙකෙන් ඔයගොල්ලෝ පොතේ තියෙන තේම නේද ගුණ කර ඇත හරි දැන් කීයෙන්ද ගුණ කරන්නේ දෙක දැන් 30 ගුණ කරනවා අපිට තියෙන 30යි වේ 3 නෙවෙයි 30යි 30 ගුණ කරනවා දෙකෙන් 30 ගුණ කිරීම 30 දෙකෙන් ගුණ කර ඇත තාම ගුණ කරලා එහෙම නං දෙකේ 30ක් 60යි දෙකෙන් ගුණ කර ඇත හරි තවත් එකක් තියෙනවා ඒ තියෙන්නේ 4 4 කියන්නේ 400 400ව 2යි 800යි එහෙනම් අපි ලියනවා
400 දෙකෙන් ගුණ කර ඇත. දෙකෙන් ගුණ කර ඇත. 400 දෙකෙන් ගුණ කර ඇත. දැන් මොකද වෙන්නේ? 6යි මේක එකතු කරනවා. 1යි 6යි 7යි 8යි 876යි. තෙවනුව මොකද වෙන්නේ? පළමුව දෙවනුව තෙවනුව වෙනවා 16යි 60යි 800යි. අටසීයයි එකතු කර ඇත. අන්න හරි. එකතු කර ඇත. අපි මේකත් අර අපි ලියන සාමාන්‍ය ක්‍රමයට ලියලා ගුණ කරමු. 432 ගුණ කරනවා දෙකෙන්. 438 නේද අපේ ගාන? 438. හරි. 2 8ක් 16යි එකක් ඉතිරි යන්න. එක නෙවෙයි එහෙනම් 10ක් ඉතිරි. 3 නෙවෙයි 30යි. උනාට කියන්නේ දෙවරක් 3 6යි 1යි 7යි. දෙවරක් 4 8යි 4 නෙමෙයි 400. 400 දෙකක් 800යි. එහෙනම් 876. අපි කියන්නේ වුණාට දෙවරක් 8 16යි ඉතිරි 1යි දෙවරක් 3 6යි 1යි 7යි දෙවරක් 4 8යි. අපි හදන්නේ ඉස්කෝලේ මෙන්න මෙහෙම. අපි ඉගෙන ගන්න ඕනේ මෙහෙම එකක් තියෙන බව. නැත්තම් මේක නිකන් ගුණ කිරීමක් විතරයි. එහෙම වැඩක් නැහැ. තේරුණාද? තේරුනේ දැන් තමයි. එහෙනම් අපි ගණන් ටික හදමු. එතකොට දැන් අපි ගණන් හදනවා කියලා කිව්වා. හදන්න තියෙන්නේ මේ ගණන් ටික. ගොඩක් ගණන් තියෙනවා. ශිෂ්‍යත්ව විභාගෙට මම අන්තිමට කරන්නේ ඒක. මේ ටික අපි කොහොමද බලමු ශිෂ්‍යත්ව විභාගෙදී අහලා තියෙන විදිය. මම ඒ ටිකත් අද පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර මාලාවක් කියන ගොඩක් ඒවලත් මේ ගුණ කිරීම හා සම්බන්ධ ගණන් ටික වෙලා තිබුණොත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් හැම ගානකම මේ 11 එහෙම දාගත්තා. ඒ දාගත්තේ ඔයගොල්ලන්ට අර යලි මතකයට එන්න පුරුදු වෙන්නත් එක්ක. දැන් අපි කරන වරද තමයි මේ. දැන් මේක හරියට ඉගෙන ගත්තේ නැත්නම් කරන වරද මේ කියන්නේ ඈ. දෙවරක් 6 12යි දෙවරක් 3 6යි. මෙන්න අපේ යාළුවෝ කරන එක. මේ ගණන් වල කරන වැරදි එක තමයි මේ. දැන් අපි වැරද්ද මුලින්ම නිවැරදි කරගමු. අංක 1ෙන්. ඒ නිසා මෙහෙම හදන්නේ නැහැ කියලා අපි ඉගෙන ගත්තා. ඒ කියන තර්කයක් නැහැ අපිට. 1/6යි දෙවරක් 6 12න් 2යි. අපි කිව්වා එකක් නෙවෙයි 10ක් ඉතිරි. එහෙනම් එක යන්න ඕනේ මේ පැත්තට බව පේනවා යා 10 පැත්තේ. දෙවරක් 3 6යි අර 1යි කීයද? 7යි. ඈතයි වගේ. ඒ ඈත් කලේ මම පැහැදිලි කර දීම සඳහා. නමුත් අපි ඉස්කෝලේදී ලියන්නේ මේක 36. ගුණ කිරීම 2. දෙවරක් 6 12යි ඉතිරි 1යි දෙවරක් 3 6යි 1යි 7යි. පුතා මේකයි හරි විදිය ලියවෙන. මම මේ උගන්වන්න තීරුම් ගන්න ඕන නිසායි මේ දාලා තියෙන්නේ. 4 වාරයක් 8යි 8ක් 16යි. දෙවරක් 4 8යි දෙවරක් 8 16යි 168 මිසක් 16යි 8 නෙවෙයි. මම ඒක ආපහු මෙහෙ අදනවා. 84 ගුණ කිරීම 2
දෙවරක් 4 8යි දෙවරක් 8 16යි. බයලව මම ඔක්කොම ආපහු මේ හැම ගානක්ම නැවත මම මෙතන හදනවා. මොකද නැත්නම් ඔයගොල්ලෝ වැරදි අවබෝධයක් ලබා ගන්න නිසා. දෙවාරයක් 3 6යි. දෙවාරයක් 6 12යි. ඒක අපි මෙතන මම ආයෙ හදනවා. 63 ගුණ කිරීම 2. දෙවරක් 3 6යි දෙවරක් 6 12යි. 126යි. මේකයි අපි ඕගොල්ලොත් එක්ක හදන එක. මේ දාලා තියෙන නැවත නැවත කියනවා මේ අවබෝධය පිණිස ඒ ඉලක්කම් වල පිහිටුම එන්න ඕන නිසා. 3 4ක් 12යි. අන්න ඉතිරි එකක් එයා යන්න ඕනේ 10 පැත්තට. 3 4 12යි 1යි 13 132යි. වරද්ද ගන්නෑ හැමෝම. මං කිව්වා අපි ලියන විදියයි මං දාලා තියෙන විදියයි වෙනසක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? වෙනසක් තියෙනවා. ඉතින් මම ඔක්කොම ගලන් ටික දෙවාරයක් හැදෙනවා. ඒක ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඒ නිසා right. දැන් අපි එනවා ඊළඟට 8 4 8ක් 4 වාරයක් 8 32යි. 3ක් ඉතිරි 4 3 12යි 3යි 15යි. 152 15යි 2යි නෙමෙයි 152 38 ගුණ කිරීම 4. 4 8ක් 32යි 3ක් ඉතිරි 4 3 12යි 3යි 15යි 152යි. මේ ගාන මේ ඊළඟ ගාන 9 වාරයක් 5 වාරයක් 9 45යි ඉතිරි 4ක් 5 වරක් 3 15යි 4යි 19යි. අපි ඒකම මේ පැත්තේ නැවත හදනවා. 39 ගුණ කිරීම 5. 5 වරක් 9 45යි 4ක් ඉතිරි 5 වරක් 3 15යි 4යි 19යි 195යි. හරිනේ? මෙයාම තමයි මේ ඉන්නේ. 150 ගුණ කිරීම 3 1යි 5යි බිඳුවයි 3 නෙවෙයි. 105 ගුණ කිරීම 50 ගුණ කිරීම 3. 3ම බිඳුවයි මෙන්න අපි ඊළඟට ඉගෙන ගන්න ඕන එක. ඕනෑම සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ කළොත් උත්තරේ බිඳුවයි. 3 වරක් බිඳුව බිඳුවයි 5 වරක් බිඳුව බිඳුවයි. 10 වරක් බිඳුවත් බිඳුවයි 100 ඒවා බිඳුවකුත් බිඳුවයි. එය මතක තියාගන්න ඕනේ. ඔය සාමාන්‍යයෙන් අපි කතා කර වැඩ කරන දරුවන්ට මේක ඇහුන්නේ නැතිනම් මේගොල්ලෝ දානවා මෙහෙම 3 වරක් බිඳුව 3යි. එහෙම දාන්න එපා. ඒකෙන්ද අපි හොඳට ඉස්කෝලේ මිස්ලා සර්ලා කියනවා හොඳින් අහගෙන ඉන්න ඕන. හදමු 3 වරක් 5 15යි ඉතිරි 1යි 3 වරක් 1 3යි 1යි 4යි. අපි නැවත හදනවා මේ පැත්තේ ආව 150 ගුණ කිරීම 3 3 වරක් බිඳුවයි 3 වරක් 15යි එකක් ඉතිරි 3යි 1යි 4යි 450යි. හැබැයි අපි ඉගෙන ගත්තා මේක ඇතුලේ කතාවක් තියෙන බෑ. 3 බිඳුවෙන් ගුණ කරා 3 50න් ගුණ කරා 3 100න් ගුණ කරා. එහෙමයි මේ වැඩේ උනේ. හරිද? 2 6ක් 12යි ඉතිරි 1යි. 2 3ක් 6යි 1යි 7යි. 2 2ක් 4යි. එහෙනම් 472යි. අපි ආයේ මේ පැත්තේ හදනවා ලං කළා 236. ගුණ කිරීම 2. 2 6ක් 12යි ඉතිරි 1යි 2 3ක් 6යි 1යි 7යි 2 2ක් 4යි 472යි. අපි එනවා අපේ ඊළඟ ගානට 5 5ක් 25යි. එකක් ඉතිරි 5 බිඳුවක් බිඳුවයි 1යි 1 බිඳුවයි 2යි 2යි. 5 5ක් 25න් 5 දෙකක් ඉතිරි 5 වරක් බිඳුව බිඳුවයි 2යි 2යි 5 වාරයක් 1 5යි.
අපි එයා මෙතන හදනවා ලං කළා 5 25යි ඉතිරි දෙකයි 5.0.2 2යි 5 525යි. හරි නේද? අපි ප්‍රශ්න ටික අංක කරගමු ලේසියට කොට. 2 3 4 5 6 7 8 9 ගණන් 9ක් හැදුවා 10 11 12 13 14 වැරදුනා මට 9 10 11 12 13 5 6 7 8 9 10 11 12 13 14 15 මේ පිටුවේ තියෙනවා 17ක් හරි. අපේ ඊළඟ ගාන 4ෙන් ගුණ කරනවා. 4 2ක් 8යි 4 2ක් 8යි 88යි 22 ගුණ කිරීම 4 4 2ක් 8යි 4 2ක් 8යි 4 1ක් 4යි 311 වෙනි ප්‍රශ්නේ 311 ගුණ කිරීම 4 4 වාරයක් 1 4යි 4 වාරයක් 1 4යි 4 වාරයක් 3 12යි. අපි යාව මේ පැත්තට ගෙනාවොත් ඒ තියෙන්නේ 311 ගුණ කිරීම 4 4 ඒවා එකක් 4යි 4 එකක් 4යි 4 3ක් 12යි 1244යි. ඊළඟ එක 5 බිංදුවක් බිංදුවයි 5 4ක් 20යි 200යි 40 ගුණ කිරීම 5 5 බිංදුවක් බිංදුවයි 5 4ක් 20යි පිළිතුර 200යි. ඊළඟට 4 2ක් 8යි 4 5ක් 20යි 20යි 8යි නෙමෙයි 208යි. අපි පැහැදිලි වෙන්නයි මම මේ ඈඩ් කරලා දාලා තියෙන්නේ 10 ගොඩවල් වලට යන්න ඕන නිසා මෙයා පැන්නා 100 ගොඩකටත්. හරිද? 1 10 මේ පිළිතුර තියෙන්නේ 100 ගොඩේ. හොඳේ. මේ 100 ගොඩේ තමයි තියෙන්නේ 2. මේක තියෙන්නේ 4 ඒවා 1 4 3 12 4 4 3 මේක පැන්නා 10 ගොඩටත් පැන්නා. නමුත් මේ සංඛ්‍යා අපේ ගාන තියෙන්නේ 1 10 100 ගොඩේ. 208 හරිය නේද? අපි 52 නෑ කරේ 13 52 ගුණ කිරීම 4 4 2ක් 8යි 4 5ක් 20යි. ඊළඟට 4 බිංදුවක් බිංදුවයි 4 එකක් 4යි 4 එකක් 4යි සියවල නවතිනවා. 14 110 ගුණ කිරීම 4 4 බිංදුවයි 4 එකක් 4යි 4 එකක් 4යි 440යි. අපි 202 ගුණ කරනවා 4ෙන් 4 ඒවා 2 4 වාරයක් 2 8යි 4 ඒවා බිංදුවක් බිංදුවයි 4 2ක් 8යි සියවලින් නවතිනවා. 202 15 202 ගුණ කිරීම 4 2 4ක් 8යි 4 2ක් 8යි 4 බිංදුවක් බිංදුවයි 4 2ක් 8යි 808යි. 16 4 බිංදුවක් බිංදුවයි 4 2ක් 8යි 10ක් ගොඩේ 4 ඒවා එකක් 4යි 100 ගොඩේ 124න් බැලුවම 480යි 16 120 ගුණ කිරීම 4 බිංදුවයි 4 වාරයක් 2
8යි 4 එකක් 4යි 480යි. එම ගණන් පෙළේ අවසන් ගාන 100 ගුණ කිරීම 4 බිංදුවයි 4 බිංදුව බිංදුවයි 4 එකක් 4යි 400යි. අපි මේ පැත්තේ ගාන හැදුවොත් 100 ගුණ කිරීම 4 බිංදුවයි 4 බිංදුව බිංදුවයි 4 එකක් 4යි 17 වෙනි ප්‍රශ්නය. ඔනේ පිටුවේ තියෙන ගණන් සියල්ලම අපි හැදුවා. ගණන් 17ක් හැදුවා. තව තියෙනවා. වතුර බොනවා නම් මං කිව්වා බීලා ඉක්මනට එන්න ඕනේ. අපි අද ගණන් ගොඩක් හදන නිසා. දැන් පහෙනුත් ගුණ කරන්න තියෙනවා, දෙකෙනුත් තියෙනවා, හතරෙනුත් තියෙනවා, කලවමක් තියෙනවා. මම ඉස්සෙල්ලා වගේ ඈඩ් කරලා තියෙන්නේ. අපි ලං කරලත් හදනවා. දෙවාරයක් 6 12යි ඉතිරි එකයි. දෙවාරයක් 2 4යි 1යි 5යි. දෙවාරයක් 1 2යි. අය බලමු. 126 ගුණ කිරීම 2. 2 6ක් 12යි ඉතිරි එකයි. 2 2ක් 4යි 1යි 5යි 2 එකක් 2යි 252යි. මේ එකේවා 10වා 100වා තමයි මේ ඉලක්කම් වල අපි කොයි ඉලක්කම් හැදෙනවද අපි කිව්වා සංඛ්‍යාව නිර්මාණය වෙන විදිය. 2 9ක් 18යි එකක් ඉතිරි. 2 3ක් 6යි 1යි 7යි ඒවා 10 ගොඩවල්. 2 2ක් 4යි 100 ගොඩවල්. එහෙනම් අපි 239 ගාන අපි ගුණ කරනවා 2කින්. 2 9ක් 18යි ඉතිරි එකයි 2 3ක් 6යි 1යි 7යි 2 2ක් 4යි 478යි. ඊළඟ ගානට යමු 5 5ක් 25යි ඉතිරි 2යි 5 බිංදුව බිංදුවයි 2යි 2යි 5 එකක් 5යි 525යි. ඊළඟ 5 5ක් ආපහු හදමු අපි 105 ගුණ කිරීම 5. ඉස්කෝලේ පොතේ තියෙනද හදලා දාමු. 5 25යි ඉතිරි 2යි 5 2 බිංදුව බිංදුවයි 2යි 2යි 5 1 5යි. 5 5ක් 25යි 2ක් ඉතිරි 5 2ක් 10යි 2යි 12යි එකක් ඉතිරි 5 1 5යි 1යි 6යි 625යි 125 ගුණ කිරීම 5 5 5ක් 25යි ඉතිරි 2යි 5 2ක් 10යි 2යි 12යි ඉතිරි 1යි 5 එකක් 5යි 1යි 6යි 625යි. 310 පහෙන් 5 බිංදුව බිංදුවයි 5 1 5යි 5 3 15යි. මේකේ ප්‍රශ්නයක් නැහැ. 4 බිංදුව බිංදුවයි 4 එකක් 4යි 4 4ක් 16යි. එමනම් ඊළඟ එක 4 9ක් 36යි. 3ක් ඉතිරි 4 3ක් 12යි 3යි 15යි. ඉතිරි 1යි 4 2ක් 8යි 1යි 9යි 956යි 4 9ක් 36යි 3ක් ඉතිරි 4 3ක් 12යි 3යි 15යි එකක් ඉතිරි 4 2ක් 8යි 1යි 9යි 5 5ක් 25යි ඉතිරි 2යි 5 7ක් 35යි 2යි 37යි 3ක් ඉතිරි 5 3ක් 15යි 3යි 18යි 1875යි. ඔන්න අපි දැන් ගණන් ගොඩක් හැදුවා. දැන් මේ ගණන් වල අපි ඔක්කොම කරේ ගුණ කිරීම. අපි කලින් ඉඳලා බැලුවොත් එහෙම කලින් ටිකත් එක්ක අපි මුලින් ඉඳන් බැලුවොත් අපි මෙතන ඉඳන් පටන් ගත්තේ. මම ආපහු පාඩම ඉවරලා විස්තර කරලා දෙන්නම්. අපි ආවොත් එහෙම මේ ගණන් තොගේම දැන් අපි හැදුවා. තව ගණන් හදන්න පුළුවන්ද? පුළුවන්. ඇයි ඒ? දැන් මේවා අපේ ප්‍රායෝගික ජීවිතයට ගලප ගන්නෙ කොහොමද?
මේක ගැටලුවක් බවට පරිවර්තනය වෙන්නේ කොහොමද? බලන්න පොඩ්ඩක් දැන් මෙතන තියෙනවා තව ගණන් 4ක්. මේ ගණන් වලට පස්සේ අපි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න ටික ඊළඟට සාකච්ඡා කරනවා. මම ගෙනල්ලා තියෙන්නේ ඕගොල්ලොත් එක්ක වැඩ කරන්න. හොඳයි. දැන් බලන්න බස් රථයක මගින් 55කට ගමන් කළ හැකිය. බස් රථයක යන්න පුළුවන් මගින් 55ක්. එවිට බස් රථ 5ක ගමන් කළ හැකි මුළු මගින් සංඛ්‍යාව කොපමණද? දැන් අන්න අපි ඉගෙන ගත්ත පාඩම අපිට ඕන වෙනවා. හැබැයි අපිට මෙහෙම කරන්නත් පුළුවන් 55 අපිට මෙහෙම කරන්නත් පුළුවන් 55යි 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 එකතු කරනවා. 5ක් නේද? ඔව්. 5 10 15 20 25 දෙකක් විතරයි. 5 10 15 20 25 දෙකයි 27යි. 275යි. මෙන්න මේ පුනා එකතු කිරීම කියන එක නැති කරන්න තමයි ගුණ කිරීම කියන එක එන්නේ. අපි එහෙම කරන්නේ එහෙම කරන්නේ නැතුව කරන්නේ මොකද්ද? අපි මේ බස් රථයක මගින් 55 නම් ඒ වගේ බස් රථ 5යි නම් අපි ඉගෙන ගත්ත පාඩම අපිට මෙතන ඕන වෙනවා. 5 5ක් 25 ඉතිරි 2යි 5 5ක් 25යි 2යි 27යි උත්තර දෙකම හරි. නමුත් ලේසි පහසු ඉක්මන් ක්‍රමය තමයි මේක. එහෙමනම් අපි බලමු දෙවෙනි ගාන පොඩ්ඩක්. දෙවෙනි ගාන කියව ගන්න හොඳ පුතාලා වගේ. මට ඉස්සෙල්ලා හදන්න. හදලා උත්තරේ ගන්න. අරන් අම්මට කියන්න. එක පේලියක පුටු 5ක් තබා ඇත. එක පේලියක පුටු 5ක් තබා ඇත. මුළු පේලි 117ක. ඒ කියන්නේ පේලි 117ක පුටු කීයක් තිබේද? එන අපි ඉගෙන ගත්ත පාඩම අපිට ඕන වෙනවා. මොකද ඕන වෙන්නේ? අපි ඉගෙන ගත්ත පාඩම අපිට ඕන වෙනවා. ඒක නිසා අපිට හිතට එන්න ඕන 117 5න් ගුණ කරාම හරි කියලා. මොකද අපිට එන්න ඕන හිතට 117 5න් ගුණ කරන්න ඕනේ කියන එක එන්න ඕන. එහෙම එන්නේ නැත්තම් අපි පාඩම උගන්ලා තියෙනවා වැරදි. අපි අසාර්ථකයි. සාර්ථක වෙන්න නම් අපි මොකද වෙන්න ඕනේ? අපි කියලා දුන්නු දේ ඔබට වැටහිලා තේරුම් ගන්න ඕනේ. දැන් මේ කරන පාඩම හෙටත් බැලුවොත් ඒක උනේ කොහොමද කියලා හිතුවොත් මේ ගිහිල්ලා ගබඩා වෙනවා. නැත්තම් මතක කියනවා අපි දාලා මෙයා පිරනවා මිසක් මතකේ රැඳෙන්නේ නැහැ. මතකේ රැඳෙන නම් නිතර කියවලා මේක ඇතුළට කාන්දු කරගන්න ඕන. ඒක ඔබට බාරයි. තාමලා කියන්නේ පාඩම් කරන්න කියලා. ඒ යන්නේ ඒක. එන එක පේලියක පුටු 5යි පුටු පේලි 117යි. 117 ගුණ කරනවා අපි 5න්. 5 7ක් 35යි 3ක් ඉතිරි 5 එකක් 5යි 3යි 8යි 5 එකක් 5යි. ආයි බලමු අපි හරිද කියලා. පස්සර අලිවෙන අපි උත්තරේ නේද? 275. මේ කටු වැඩෙන් පස්සේ අපි 275. ඔයගොල්ලන්ට රතු පෑම් පාවිච්චි කරන්න බෑ. නිල් පෑම් පාවිච්චි කරන්න පුළුවන්. පස්සරක් අත 35න් පායි 3ක් ඉතිරි පස්සරක එක පායි 3 8යි පස්සරක එක 5යි. right.
ඊළඟ එක් ළමයෙකුට පෑන් 585 ලියමු. 585. එක් ළමයෙකුට පෑන් 4 ගානේ එක් ළමයෙකුට පෑන් 4 බැගින් ළමයි 22කට දීමට අවශ්‍ය පෑන් ගණන කිර්මාස කිව්වා වගේ හිතට එන්න ඕනේ 22 4ෙන් ගුණ කළාම හරි 22 ගුණ කිරීම 4 4 2ක් 8යි අනේ 4 2ක් 8යි 88යි 88යි. 4 වෙනි ප්‍රශ්නේ එක් වලකට පැල 4 බැගින් වලවල් 207කට සිටුවීමට අවශ්‍ය මුළු පැල සංඛ්‍යාව කීයද? එක් වලකට පැල 4ක් දානවා. ඒ වගේ ලොකු කොටුවක් වලවල් තියෙනවා 207ක්. සිටුවීමට අවශ්‍ය මුළු පැල ගණන කීයද කියලා අහන්න. අනේ එතකොටම හිතට එන්න ඕනේ මේ කියන්නේ ಗುಣ කරන්න මේ කියන්නේ ಗುಣ කරන්න 207 ಗುಣ කිරීම එකක 4යි 4ෙන් ಗುಣ කරන එක තමයි මේ කියන්නේ 4 7ක් 28යි ඉතිරි 2යි 4 බිඳුවක් 2යි 2යි 4 2ක් 8යි 828ක් පැල ඕන 828ක් පැල ඕනේ 828ක් පැල ඕනේ. දැන් අපි එන්නේ කොතනටද? බලමු අපි දැන් කොතනද එන්නේ අන්න අපි එනවා දැන් ශිෂ්‍යත්ව විභාගයේදී දුන්නු ප්‍රශ්නවලට ඊට ඉස්සෙල්ලා මම පොඩි අපි ඉස්සෙල්ලා එකේ මුලටම යනවා. දැන් පාඩම මුල අපි මුලින් කියලා දෙන්නේ ගුණන වගුව කියලා දුන්නා. යුද්ධයට යන්න නම් ආයුධ අරගෙන යන්න ඕනේ නැත්නම් පරාජය වෙනවා. ගුණ කිරීම කියන එක දන්නේ නැත්නම් ගුණන වගුව දන්නේ නැත්නම් ගුණ කරන්න යන්න බෑ නොගිහින් නිකන් ඉන්න ඕන. විභාගයකට යන්න නම් සූදානම් වෙලා යන්න නැත්නම් නොගිහින් නිකන් ඉන්න ඕන. ධාවන තරඟයට යන්නම් කලින් පුහුණු වීම කළා වේගය හදා ගන්න ඕන. එහෙම නැත්නම් නොගිහින් ඉන්න ඕන. ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වෙනවා නම් ප්‍රශ්න පත්‍ර උත්තර ලියන්න ඕනේ, පාඩම් කරන්න ඕනේ, වැඩ කරන්න ඕනේ. එතකොට තමයි පාස් වෙන්නේ. නැත්තම් නොගින් නිකන් ඉන්න ඕන. එන හොඳට මතක තියාගන්න අන්නේ කාරණේ අපිත් එක්ක ඉන්න අපි ඇවිල්ලා POTV නාලිකාංක 205 විදස පහත් එක්ක ඉන්නේ යාළුවෙකුට තව කියලා බලන්න මෙහෙම එකක් තියෙනවා ඕගොල්ලෝ ගෙදර POTV තියෙනවා නම් ඒක දාගන්නන්නේ 205ත් ඒකේ හරිය ලස්සන පාඩම් ටිකක් යනවා කියලා ඕගොල්ලන්ගේ අම්මලා එක එක තැන් වල කතා කරනකොට ඕකත් කියලා දාන්න කියන්නේ. දැන් පන්ති වල ගිහිල්ලා අම්මලා එහෙමලා අර කෝප් හොදන කෙනෙක් කියලා ආවා දන්නේ යන්නේ මේ ඊයේ මාර වැඩි අන්න ඒක කතා කරන අතරතුර POTV එකේ 205 කියලා channel එකක් තියෙනවානේ. අන්න ඒකට මේ ඕගොල්ලෝ දෙන්න යා කහරි හොඳයි. එහෙම කියලා ඕගොල්ලෝ මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එතකොට තමයි මේ හරියන්නේ නැත්තම් හරියන්නේත් නැහැ ඒකයි. දැනුම තියෙන්නේ බෙදා ගන්න. සමහර අය බදා ගන්න උත්සාහ කරනවා හරියන්නේ නැහැ. අපි මුලින් කළේ ඒක. මොකද ඒක කිව්වේ? අවශ්‍ය කරන දේවල් හොයලා දුන්නා. අපි ඊට පස්සේ ඒකේ තියෙන මූලික දේවල් වලින් දරුවෝ තුලත් එක්ක අපි දරුවොත් එක්ක ක්‍රීඩාවක් කළා. ඉතින් මට තනියෙන් ක්‍රීඩා කරන්න බැරි නිසා ක්‍රීඩාව කරන්නේ කොහොමද කියලා මේක ඇතුලෙන් කියලා දුන්නා. ක්‍රීඩාවට අවශ්‍ය කරන දේවල් හදාගන්න විදිය පෙන්නුවා. ඒ නිසා මේක අපි හොඳට බලන්න ඕන එකක්. ඊළඟ අපි ගණන් හැදුවා අපි සංඛ්‍යාවේ 1 ඒවා 10 ඒවා තියෙනවා. අන්න ඒ ටික අපි කතා කරා. අපි සංඛ්‍යාව හැදෙන විදිය කිව්වා. ඒවා ಗುಣ කරාම වෙන විදිය කිව්වා. ඒක අවබෝධ නොකර මේ ගණන් ටික හදන්න බෑ. එහෙම කළා අපි ගණන් හැදුවා කීයක්ද? 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි ගණන් 25ක් කරා ගැටලු දැන් ඉවර කරා 5ක් 4ක් නේද? දැන් අපි එන්නේ මොකටද? ශිෂ්‍යත්ව විභාගයේදී අහලා තියෙන ප්‍රශ්න කීපයක් මම ගෙනාවා. මොකක්ද තියෙන පළවෙනි ප්‍රශ්නේ? දැන් අපිට මේ පාඩම ඉගෙනගෙන ඉවර වෙලා අපි යනවා කොහෙටද? ශිෂ්‍යත්ව විභාගයට උත්තර ලියන්න. මේක පළවෙනි ප්‍රශ්න පත්‍රයටත් එනවා, දෙවෙනි ප්‍රශ්න පත්‍රයටත් එනවා,
ගැටලුවට කියලා එකකටත් එනවා. දැන් ගැටලුවම නෙල්ලන්නේ. අපිට සීන සෑහෙන එකට උදේ නැගිටලා ඉඳන්ම ගැටලු. ඒ නිසා ළමයින්ටත් දෙන්න හදලා උදේ ඉඳන් නැගිටලා ඉඳන්ම නිදා ගන්නකම ගැටලු. එහෙම දෙන්න ඕනේ ගැටලු 3-4යි තියෙන්නේ. ඒක අපි කියලා දෙනවා. ගොඩක් කරාම ඔක්කොම පුළුවන් වෙනවා. විභාගයකදී පිළිතුරු ලිවීමට දෙමළ මාධ්‍ය සිසුනට කඩදාසි 5 බැගින් බෙදාලාදී මම මේ ප්‍රශ්නේ වගුවක තියෙන ප්‍රශ්නේ මම ගෙනන් ආවා. මේතනට අරන් ආවේ වෙනම කඩලා ගෙනා ඔයගලන්ට ලේසි වෙන නිසා. ඒතකොට ළමයි ඉන්න මේ මාධ්‍යයේ 189ක් සිටියලු සිටියේ නම් බෙදා දුන් මුළු කඩදාසි ගණන කීයද? අන්න දැන් අපිට මතක් වෙනවා අන්න අර පියෝ ටීවී එකේ 205 සර් කෙනෙක් ඉගැන්වුවේ ಗುಣ කිරීගෙන පාඩමක්. ඒක නේද මේකට ඕනේ කියලා. අපි 189 පුතේ ಗುಣ කරනවා 5න්. 5 නේද? 5යි. ඔව්. 5 9ක් 45යි පැටියෝ 4ක් ඉතිරි. 5 8ක් 40යි 4යි 44යි 4ක් ඉතිරි. 5 එකක් 5යි 4යි 9යි 945යි මට වැරදුනා නම් බැනලා එවන්න එපා පොඩකයි බලමුනේ. 5 සරල් 9 45 4ක් ඉතිරි 5 සරක් 8 44 44යි 4ක් ඉතිරි 5 සරක් 1 5 4 945යි. right. විවේකානන්ද විදුවලේ සිසුන් 246 දෙනාට පැන්සල් 5 බැගින් බෙදාදී ඔවුන්ට බෙදා දුන් මුළු පැන්සල් ගණන කීයද? අන්න ආයෙත් අරකමයි. මොකද්ද? ಗುಣ කරන්නලු. කීයද? 246 ಗುಣ කරනවා 5න්. ඉගෙන ගත්තේ නැති අය මේ පාඩම ලියනවා 246 ලියනවා 246 ලියනවා 246 ආයෙ ලියනවා එකතු කරනවා. මේ පාඩම ඉගෙන ගත්තා නම් 246 ගුණ කිරීම 5 සරක් 30යි 3ක් ඉතිරි 5 සරක් 4 20යි 3යි 23යි 2ක් ඉතිරි 5 සරක් 2 10යි 2යි 12යි කඩදාසි 1230ක් ඕනේ. බලමු අපි. 5 6ක් 30යි 3ක් ඉතිරි 5 4 20යි 3යි 23යි 2ක් ඉතිරි 5 2 10යි 2යි 12යි 1230යි 1යි 2යි 3යි බිඳුවයි 1230යි. ගණන් ටික හදන්න ඕනේ. හදලා උත්තර ලියන්න ඕනේ. ශිෂ්‍යත්ව විභාගයේ ගානක්. බෑ අපි කළ ගණන් අතර පොඩි වෙනසක් තිබෙ ගුණ කිරීමම තමයි. වෙනසක් තියෙනවා. ඒ වෙනසත් එක්ක බලමු ඈ. කේල් ගෙඩි ඇවරිය ගෙඩි 14ක් ඇත. එක ගෙඩියක මිල රුපියල් 7.50ක් නම් කෙසෙල් ඇවරියේ වටිනාකම රුපියල් කීයද? දැන් ගෙදරට ගෙනාවට පස්සේ අපුතා ආනවා ගෙඩියක් කීයද මේ 7.50. එනම් මං කියන්නම් මේකේ කීයක් අම්මා දීලාද ගත්තේ කියලා. 7.50 7.50යි ගුණ කරනවා 14යි. ක්‍රම දෙකකට පුළුවන්. එකක් තමයි මේ 14 හැදෙන්නේ 10යි 4න්නේ. තිබෙන දක්ෂයෝ ඉන්න අයට පුළුවන් මේ 7.50 10ක් බලන්න. කෙලින්ම 75යි. 7.50 4ක් කියන්නේ 2ක් කියන්නේ 15යි 4ක් කියන්නේ 30යි. එයා ටක් ගාලා මෙතනට එනවා. මේක හදලා තියෙනෙත් ඔය ක්‍රමයට හදන්නමයි. උත්තරේ 105යි. අපි ලියනවා රුපියල් 105 කියලා. නමුත් අපිට මෙහෙම හදන්නත් පුළුවන්. 7.50 ගුණ කිරීම 14 අපි උගන්වලා නෑ විභාගේ තියෙනවා. 4 බිඳුවයි 4 5ක් 20යි ඉතිරි 2යි 4 7ක් 28යි 2යි 30යි. 7 මෙතන තියෙනවා එක් වරක් බිඳුවයි එක් වරක් 5යි එක් වරක් 7යි. එකතු කරාම බිඳුවයි 5යි
3යි 7යි 10යි ඒත් 105යි. අපි ලියනකොට මතක තියාගන්න ඕන රුපියල් මුදල් නිසා 105යි 0.2යි. හතරවෙනි ගාන දොඩම් ගෙඩියක මිල රුපියල් 8.50යි. හරිනේ? නම් දොඩම් ගෙඩි 12ක මිල. ඒකේ 12 වෙනි මරක් අය 10 11 12 කියන ගුණ වගුත් දන්න හින්දා එක සැරේ හදන්න පුළුවන්. හරිද? දැන් අපි බලමු ඒ ගාන හදන හැටි මේ හරියෙන්. ඒතොර එක 8.50 12ක්. ඕනනම් 8.50 10ක් බලලා 8.50 2ක් බලලා එකතු කරන්න පුළුවන්. අපි එහෙම කරලා බලමු. 8.50 10ක් අපි දන්නවා 85යි. දෙකම කරමු ඈ. එහෙනම් 8.50 2ක් 8.50යි 8.50යි 17යි නේද? 8යි දක්ෂයන්ගේ වැඩ ඈ. අනිත් ඒවා ඔක්කොම කියලා දෙනවා. ඔයගොල්ලෝ ඕන ගුණ කරලා බලන්න. 5යි 7යි 12යි එකක් ඉතිරි 8යි 1යි 9යි 1යි 10යි රුපියල් 102යි. අපි අනිත් ක්‍රමයට හැදුවොත් 8යි 7 50 ගුණ කිරීම 12ක නේද අහන්නේ 12. 12ව බිඳුවයි 12 5ක් 60යි 6ක් ඉතිරි 12 සරක්කට 96යි 6යි 102යි. ඒත් හරි. මම මුලින්ම ආපු ක්‍රමයට කරනවා නම් ඊට පස්සේ තවත් ඕන. දන්නේ නැත්නම් එහෙම කරන්න. දෙවරක් බිඳුවයි දෙවරක් පහ 10යි ඉතිරි 1යි දෙවරක්කට 16යි 17යි. එක්වරක් බිඳුවයි එක්වරක් පහ 5යි එක්වරක් 8 8යි ඉඳමදි. අපි එනම් මකලා ගමු නේද? ඕගොල්ලන්ට වගේ මංගාව නෑ. පහසුකම්. මම මෙයා වයින් කරනවා. අපි දැන් බලමු එහෙම හදන්න පුළුවන්ද කියලා. කොහොමද? 2 බිඳුවයි 2 5ක් 10යි ඉතිරි 1යි 2 8ක් 16යි 17යි. හරි නේද? දෙවරක් බිඳුවයි දෙවරක් පහ 10 එකක දෙවරක්කට 16යි 17යි එක්වරක් බිඳුවයි 10 කොට නිසා මෙතන තියන්නේ 1 5යි 1 8යි. බිඳුවයි බිඳුවයි 7යි 5යි 12යි එකක් ඉතිරි 2යි 8යි 10යි 102යි. කොහොම කළත් උත්තරේ 102යි. අපි ලියනකොට ලියනවා රුපියල් 102යි 7.0.0යි. අපි ශිෂ්‍යත්ව විභාගයෙන් අහපු තවත් ප්‍රශ්නයකට යන්. වෙලාව 90 යන්. සමන්ගේ බර කිලෝග්‍රෑම් 25යි ග්‍රෑම් 600කි. ඕගේ පියා සමන් මෙන් දෙගුණයක් බර වේ. පියාගේ බර කොපමණද? ඒක නම් අර නැති බැරියයටත් හදාගන්න පුළුවන් මොකම දෙකක් එකතු කරාම වැඩේ ගොඩ. දැන් මේ මුදල් කියන මැනීම කියන පාඩමත් එක්ක සම්බන්ධ නැත්නම් මුදල් එක්ක සම්බන්ධ ප්‍රශ්නයක්. බර මේ ධාරිතාව සම්බන්ධයෙන් තියෙන බර මැනීම පිළිබඳව. නමුත් ගුණ කිරීමේ සංකල්පය ඕක ඇතුලේ තියෙනවා. ඒ දෙගුණයක් කියලා තියෙනවා. ඒ නිසා අපේ පාඩමට අපිට ගලප ගන්න පුළුවන්. එහෙනම් අපි මෙහෙම ලිව්වොත් කටු වැඩේ කිලෝග්‍රෑම් ග්‍රෑම් 25යි 600යි. ඒ වගේ දෙකයි දෙකෙන් ගුණ කළා. 2 බිඳුවයි 2 බිඳුවයි 2 6ක් 12යි කියන්නේ 1200යි. ඒක ඇතුලේ කිලෝග්‍රෑම් තියෙනවා. කියන්නේ එකක් ඉතිරි. 2 5ක් 10යි 1යි 11යි එකක් ඉතිරි. දෙවරක් 2 4යි 1යි 5යි. එනම් 51යි 200යි. මොනවද බර? කිලෝග්‍රෑම් 51යි. ග්‍රෑම් 200යි. අහන්නේ එහෙම නේද? බර කොපමණද?
භාජනයක පිරවීමට ජලය ලීටර් 5ක් ලීටර් 5යි. මිලිලීටර් 540ක් අවශ්‍ය වේ. එවැනි භාජන 4ක් නම් අපි දන්නවා ගුණ කරන්නේ 4ෙන්. එහෙනම් ලීටර් 5යි මිලිලීටර් 540 ගුණ කළා අපි 4ෙන් 4 බිංදුවක් බිංදුවයි 4 4ක් 16යි එකක් ඉතිරි. 4 5ක් 20යි 20යි එකයි 21යි එකක් ඉතිරි. දෙක කියන්නේ ලීටර්. 4 5ක් 20යි 2යි 22යි ආයේ බලමු වරදින්න පුළුවන්. 4 බිංදුවයි 4 4ක් 16යි එකක් ඉතිරි. 4 5ක් 20යි එකයි 21යි දෙකක් ඉතිරි. 4 5ක් 20යි 2යි 22යි ලීටර් 22යි මිලිලීටර් 160යි ලීටර් 22යි මිලිලීටර් 160යි. මේ ඔක්කොම ශිෂ්‍යත්ව විභාගයේ අහපුව බව අමතක කරන්න එපා. ධාරිතාව මිලිලීටර් 750යි. බෝතල් 6ක පැණිබීම වෙනත් බවත් කරන ලදී. භාජනයේ ඇති පැණිබීම පරිමාව ලීටර් හා මිලිලීටර් වලින් දක්වන්න. හොයන්න කියන්නේ බෝතල් 6ක. ඒ කියන්නේ අනිවාර්යෙන් ලීටර් වෙනවා කියන එකයි. ගුණ කරනවා අපි 6ෙන්. එතකොට කිහිපයක සොයන විට අපි හැමතිස්සෙම කරන්නේ මොකද්ද? ගුණ කරන එක. කිහිපයක හොයනවා නම් ගුණ කරනවා. එකක හොයනවා බෙදනවා. බෙදන දවස ළඟ එනවා. හරි. දැන් 6 6 බිංදුවයි 6 වරක් 30යි 3ක් ඉතිරි. 6 වරක් 7 42යි 3යි 45යි. 6 වරක් බිංදුව 6 වරක් 30යි 3ක්ද 6 වරක් 42 ඇතුළේ 45න් 5 මෙහි 4 එහා පැත්තේ. 5 මෙහි 4 එහා පැත්තේ. අපි මෙහෙම කරමු මොඩ ඉන්න මං කියන්නේ. තවල වරද්ද ගන්නවා. ඒ ගාන අපි මෙහෙම කළොත් හරි. පස්සේ දාමු අපි අනිත් පැත්තට. අපි මිලිලීටර් වලින්ම හදමු. right? ඒ කියන්නේ මෙහෙමයි. 750 අපි ගුණ කරමු 6ෙන්. 6 වරක් බිංදුවයි 6 වරක් 30යි 3ක් ඉතිරි. 6 වරක් 7 42යි 3යි 45යි. තොර මිලිලීටර් 4500යි කියන්නේ ලීටර් 4යි මිලිලීටර් 500යි. ලීටර් 4යි මිලිලීටර් 500. අප බලමු 6 5ක් 30යි 3ක් ඉතිරි. 6 බිංදුවයි 3ක් ඉතිරි. 6 වරක් 4500යි හරි. බලන්න 8 වෙනි ගාන චූටි ගැටලුවක් තියෙනවා ඒක ඇතුලේ. තේ හැන්දකට අල්ලන දියර ප්‍රමාණය මිලිලීටර් 5යි. කීයද? මිලිලීටර් 5යි. හරි. රෝගියෙකුට තේ හැඳි දෙක බැගින් දිනකට 3 වරක් දෙනවා මේ වගේ දෙක ගානේ. එලංක සැරයකට බොනවා 30ක්. සෝරි 10ක්. දිනකට බොනවලු එයා 3 වරක්. එහෙනම් 10 ගුණ කිරීම 3 10 ගුණ කිරීම 30. එනම් පිළිතුර මිලිලීටර් 30යි. 30යි ml. 30යි ml. ශිෂ්‍යත්ව විභාගයේ ඔක්කොම ප්‍රශ්න ටික අපිට කරන්න වෙලාව මදි වෙන්න පුළුවන්. එදා අපි තව ප්‍රශ්නයක් දෙකක් උත්සාහ කරලා බලමු. වෙලාව අනුව කරන්න. ඊට පස්සේ බලමු නවතින්න නේද? බෝතලයක අඩංගු ජල පරිමාව මිලිලීටර් 750ක් වේ. එවැනි බෝතල් 9ක ජල පරිමාව කොපමණද? සාමාන්‍ය බෝතලයක සම්මත මිනුම මිලිලීටර් 750. එකත් මතක තියාගන්න ඔය එකම. බෝතලයක් කියන්නේ 750යි. දැන් අපිට මතකයට එන්න ඕනේ මේ කියන්නේ මිලිලීටර් 750 ඒවා 9ක පුතේ අහලා තියෙන්නේ. බලමු ආපහු. බෝතල් 9ක මම දැක්කේ 6 වගේ 9 වරක් මේ ඔය වගේ ඒවා ඔයගලන්ටත් වෙන්න පුළුවන්. බිංදුවයි
9 45යි 4ක් ඉතිරි 9 7 63යි 4යි 67යි 9 බිඳුවයි 9 45යි 4ක් ඉතිරි 9 7 63යි 4යි 67යි මිලිලීටර් 6750යි අපිට කියලා නෑ ඉල්ලලා නෑ විදිය අපිට ඕනනම් මිලිලීටර් 6750 කියලා ලියන්න වරදක් නෑ මොකද ඒගොල්ලෝ කියලා නෑ ඉල්ලන දේ දීලා නෑ පන්ති කාමරයකට පුටු 2 බැගින් පුටු පේලි 12ක් ඇත පුටු 3 බැගින් පේලි 6ක් ඇත එම පේලි වල ඇති මුළු පුටු ගණන කීයද කියලා අහන්න අන්න අපේ පාඩම අපිට එනවා 2 12ක් කියන්නේ 24යි 3 6ක් කියන්නේ 18යි 8යි 4යි 12යි එකක් ඉතිරි 2යි 1යි 3යි 1යි 4යි උත්තරේ 42යි උත්තරේ 42යි පැන්සල් 6 බැගින් පැති පෙට්ටි 4ක්ද පැන්සල් 6 බැගින් නැති පෙට්ටි 4ක්ද පැන්සල් 8 බැගින් නැති පෙට්ටි 3ක්ද එම පෙට්ටි 7ේම ඇති මුළු පැන්සල් ගණන කීයද 4 6ක් 24යි 3 8ක් 24යි 4යි 4යි 8යි 2යි 2යි 4යි 48යි එනම් පිළිතුරත් 48 අපි ශිෂ්‍යත්ව විභාගයේ හොයලා බලන්න විභාග ඉතිහාසය තුල බොහෝ විට හැමදාම මේ જાතිය ගානක් එනවාමයි අද අපි කතා කළේ ಗುಣ කිරීම ලබන සතියේ කාලයට අපි එනවා ಗುಣ කිරීම හොඳින් කළොත් චක්කරේ පාඩම් කරගෙන ඔබට නිවැරදිව ජීවිතේ ගොඩ දා ගන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයේ ගොඩ දා ගන්න පුළුවන් එහෙනම් අපි නැවත දවසක හමු වෙමු ආයුබෝවන් වාසනාවන්